ඉතින් ළමයි කෞෂිබෙල් ලංකාවට සැපත් වුණ ලදී. ලන්ඩන් ඉඳලා තමයි මගේ vlog එක පටන් ගන්න. යන්න වෙලා වෙනකන් කාලය ගත කරපු ආකාරය තමයි ඔබට මේ දිස්වන්නේ. පොඩිවට shopping පාරක් දාලා එක දේවල් කෑවා ළමයි. ඒක නෙමෙයි. ඉතින් කවුරු හරි දන්නව නම් කියන්නකෝ බලන්න මේ පළතුරු මොකද්ද කියලා. අද තමයි මමත් කෑවේ. හරි රහයි ඒක. හැබැයි ඉතින් මේක ගොඩාක් කල් ඉඳලා ප්ලෑන් කරපු ගමනක් එහෙම නෙමෙයි. පවුලේ මංගල උත්සවයක් සඳහා තමයි අපි මේ එන්නේ. ඉතින් එහෙම ඉන්න අතරේ මගේ vlogs බලන යාළුවෙක් හම්බුණා ඔන්න. ඊට පස්සේ ප්ලේන් එකට නගින්න ඔන්න මෙන්න තියලා මම ආයෙමත් කෑවා. ඔන්න ඉතින් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේදී මේ මොහොත උදා වුණා. කොච්චර ට්‍රිප් ගියත් ඉතින් මේ තමයි හිතේ ඉල්ලන එකම ට්‍රිප් එක. දැන් ඉතින් තියන්නේ මෙන්න මෙහෙම වාඩි වෙලා කතාවක් බලාගෙන පාඩුවේ යන්න තමයි. ටික වෙලාවක් එහෙම යනකොට අපේ ලන්ච් එක හම්බුණා. දන්න කෙනෙක් පුළුවන් නම් ආයෙම කියන්නකෝ බලන්න මෙන්න මේ මොකද්ද කියලා. මිරිස් සුවඳක් තමයි ආවේ. කොහොම හරි ළමයි ඒකත් හරිම රහයි. බලන්නකෝ ඉතින් ජීවිතේට කාපු නැති කෑම කන්න හම්බුණානේ අද. අපි දැන් මේ යන්නේ අබු ඩාබි වලට. ලන්ඩන් ඉඳලා පැය 7ක විතර ගමන. ඉතින් මේ වගේ එක රටවල් පාස් කරගෙන අවසානයේදී අපි අබු ඩාබි වලට සැපත් වුණා. දැන් ඉතින් මේකෙන් බහලා ඊළඟ ෆ්ලයිට් එකට දුවන්න තියෙනවා ළමයි. ඒක පිටත් වෙන්න තිබුණේ පාන්දර 2:00ට. ඉතින් බලන්නකෝ අබු ඩාබි එයාපෝට් එක ඇත්තටම මාරම ලස්සනයි ළමයි. හරිම ලොකුයි. මේක තමයි හරිනම් හොඳ shopping පාරක් දාන්න තිබුණේ. ඒ වුණාට ඉතින් අපිට වෙලා මදි වුණා. ඉතින් ළමයි සමහර හැඟීම් තියෙනවා වචනෙන් විස්තර කරන්න බැරි. මේකත් ඉතින් ඒ වගේ හැඟීමක්. ඉතින් මෙතන ඉඳලා තවත් පැය 4:00මාරක ගමනක් තමයි ඉතුරු වෙලා තිබුණේ. ඊළඟ ෆ්ලයිට් එකට නැංගට පස්සේ ළමයි මට තිබුණු හදිසිය තවත් වැඩි වුණා. වෙලාව ගත වෙන්නේ හරීම හිමීට කියලා මට හිතුණා. ඒ අතරේ ඔන්න අපිට රසම රස චිකන් බිරියානි එකක් හම්බුණා. ඒකත් කාලා මම නිදා ගන්න try කරා ළමයි. ඒත් හරි ගියේ නෑ. හිත චංචල වෙලා වැඩිද කොහෙද? පැය 4:00මාර මට පැය 10ක් වගේ දැනුණා. කොහොම හරි ඒ තිබුණු මූසල ගතිය යන්නත් එක්ක මම චූටියට මේකප් එකක් එහෙම දාගෙන ලෑස්ති වුණා. Tamange රටට යනකොට මනුස්ස පාටට යන්න එපා. ඔන්න ඉතින් මග බලා හිටපු ඒ මොහොත උදා වුණා. ඈතින් ලංකාව පේනකොට මගේ හිත මොකද්දෝ වෙලා ගියා ළමයි. ගිය අවුරුද්ද ලංකාව දාලා ගිය දවසේ ඉඳලා තමයි මේ මොහොත ආයෙම උදා වෙනකන් බලාගෙන හිටියේ. ඉතින් මේ වෙලාවේදී මට තිබුණු මහන්සිය, නිදිමත, තෙහෙට්ටුව ඒ ඔක්කොම නැති වෙලා ගියා ළමයි. මීටත් වඩා ආයෙ මොන සතුටක්ද? ඔන්න එහෙනම් ආයිබෝවන් ශ්‍රී ලංකා. ඔන්න ඉතින් ප්‍රධාන කාර්යය සම්පූර්ණයි. දැන් ඉතින් තියෙන්නේ ඉක්මනට ගෙදර යන එක. මෙතන ඉන්න වෙලාවේ මගේ vlogs බලන යාළුවෝ දෙතුන් දෙනෙක්ම ඇවිල්ලා මට කතා කරලා ගියා. අනේ ඔයාලට මං හරි ආදරේ හොඳේ. ඔක්කොමත් හරි. කොළඹ ඉඳලා නුවරේ ඉන්න තමයි වැඩිම වෙලාවක් ගියේ. ඔන්න ඉතින් මුලින්ම මගේ ආදරණීය නැන්දම්මම තමයි බදාගත්තේ. ඉතින් මේ ගමන එන බව දැනගෙන හිටියේ මගේ හස්බන්ඩ්ලාගේ ගෙදර කට්ටිය විතරයි. අනිත් අයට රෑට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ගෙදරට අඩිය තියපු ගමම මං දුවගෙන ආවේ මෙයාව බලන්න. බොසා මාව දැකලා බය වෙලා දිව්වා කියන්නකෝ. මට මාර දුක හිතුණා. ටික වෙලාවකට පස්සේ තමයි එයා අපිව අඳුනගත්තේ. දාලා ගියා එකෙන් මට වැඩක් නැහැ කියලා තමයි එයා කිව්වේ. කොහමද ඉතින් අම්මගේ බත් එක කාලා තමයි මම හිත හදාගත්තේ. අවුරුද්දකට පස්සේනේ ඉතින් මෙන්න මෙහෙම පැත්තකින් වාඩි වෙලා මම හිතයි බඩයි දෙකම පිරෙන්න හොඳට කෑවා. ඊට පස්සේ ඔන්න එක්කෙනෙක් ෂේප් එකේ අපි ළඟට ආවා ළමයි. හම්බුන chance එකේ ඔන්න ඉතින් මමත් එයාව යාළු කරගත්තා. එයා දන්නේ නැහැ ඉතින් එයාව මට කොච්චර මිස් වෙනවද කියලා. ඉතින් කාලා වොෂ් එකක් දාලා මම ටිකක් වෙලා නිදාගත්තා ළමයි. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට වෙලා එළිය බලාගෙන ටිකක් වෙලා සැනසීමේ හිටියා. ඔන්න ඉතින් අපේ ස්මෝකි බේබිව අවුස්සන ගමන් අපේ අම්මිගේ බර්ත්ඩේ gift එක ඔතන්න ගත්තා. සිද්ධිය මේකයි ළමයි. අගෝස්තු 28 තමයි අපේ අම්මිගේ බර්ත්ඩේ. ඉතින් ඒක වෙනුවෙන් අපි ඩිනර් එකක් ඕගනයිස් කරා. අපේ ගෙදර කවුරුත් දන්නේ නැහැ මමත් එනවා කියලා. ඒ ගමන සඳහා තමයි මම දැන් මේ සූදානම් වෙන්නේ. ඊළඟට මොකද උනේ කියලා ඉතින් මං විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ සර්ප්‍රයිස් ජවනිකාවෙන් පස්සේ අපි ගියා කට්ටියම එකතු කරගෙන හොඳට කන්න. ඩිනර් එකට න්යාවේ ඉතින් කෑමක් තමයි. ඉතින් ඒ රාත්‍රියම හරිම සුන්දරයි ළමයි. ඊට පස්සේ ඉතින් අපේ බර්ත්ඩේ ගර්ල්ට කේක් එකක් කපන්නත් අපි රෙඩි කරා. හැමදාම මේ හිනාව මට බලන්න තිබුණොත් ඇති. ඉතින් අන්න ඒ විදිහට ලංකාවේ ගත කරන පළවෙනි දවස මං හිතුවා වගේම හරිම ආදරණීය ලෙස ගත කරන්න පුළුවන් වුණා. ඉතින් තවත් vlog එකකින් හම්බෙනකන් මං අදට නවතිනවා. එහෙනම් අපි ගියා. බයි.